මොකද තියෙන්නේ කියලා Google Map එකේ. ඉතින් මේ බ්‍රසල්ස් සෝලෝ ට්‍රැවල් සීරීස් එකේ part 2. මහන්සේ ඒ වුණාට මාරම ලස්සනයි. කියන්න තේරෙන්නේ නැහැ ඒක. මං ආවේ වයිට් ටවර් එක බලන්න. හැබැයි මෙතන ටවර්ස් දෙකක් තියෙනවා. The Black Tower and White Tower කියලා. මං හිතන්නේ මේ පාරෙන් දෙපැත්තටම යන්න පුළුවන්. ඒ වුණාට මම මේ හයික් එක ගන්න නැති වෙයි. කණින් ආපු ඉඳා යන්න පර්මිෂන් හම්බෙන්නේ නැති වෙයි ගොඩක් වෙලාවට මං හිතන්නේ. එහෙම වුණොත් දිගට අද ගිහිලා පාර බලාගෙන දෙන්නත් එක්ක වෙන දවසක නගිමු. ඇත්තටම මෙතන වටේට ලොකු කැලයක් වගේ තිබ්බට බ්ලැක් ටවර් එක බලන්න යන්න නම් යන්න තිබ්බේ පොඩි දුරක්. ඕනම කෙනෙක්ට තනියෙන් ගිහින් එන්න පුළුවන් දුරක්. ඒ හින්දා මාත් පොඩි දුරක් ගිහිල්ලා ටක් ගාලා ඉක්මනට ආයෙ ආවා. චූට්ටක් ඉක්මනට ගිහිල්ලා ටක් ගාලා යමු පොඩි දුරක්. මම මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙන්න මෙතන මේ කැෆේ එකක් තියෙනවා. මාරම ලස්සනයි. චුට්ටක් ඇතුළට ගිහින් බලමු. වව්. බ්ලැක් ටවර් එකටයි වයිට් ටවර් එකටයි යන පාරේ ඉස්සරහම තමයි මේ රෙස්ටුරන්ට් එක තිබ්බේ. අමුතුම කන්සෙප්ට් එකකට හදපු ලස්සන රෙස්ටුරන්ට් එකක් මම දැකපු. මාරම ලස්සන තැනක්. එන නිදහස්. ඇහෙන්නේ මේ වතුර වැටෙන සද්දෙන් මේ මෙයාලා නම් කවුද කියන්නේ මම දන්නේ නැහැ. කවුරු හරි මේ ඉන්න සතුන්ගේ සද්දේ තමයි ඇහෙන්නේ. කුරුල්ලන්ගේ සද්දයි. මාරම ලස්සන. සිටි ඒරියා එකේම මෙහෙම තැනක් තේද කියලා හිතා ගන්නවත් බෑ. තනිකරම ඇහෙන්නේ වතුර වැටෙන සද්දේ කුරුල්ලන්ගේ සද්දේ විතරයි. නිකමටවත් වාහනයක සද්දයක් ඇහෙන්නේ. මාරම ලස්සනයි. ඒ පාරෙම පල්ලෙහාට එද්දි තමයි මං යන්න හිතාගෙන හිටපු අනිත් තැනක් තියෙන්නේ. මේ තියෙන්නේ ක්‍රාෆ්ට් බැස්ටන් එක. මේවා ඔක්කොටම හිස්ටොරිකල් වැලියු එකක් තියෙනවා. යන්න කලින් ඒව ඔක්කොම කියවලා යන්න පුළුවන් නම් පුළුවන්කමක් තියෙනවනම් මේ වගේ වටිනාකම හොඳට තේරෙන ඒ තැන් වලට ගියාට පස්සේ මෙතනින්ම වයිට් ටවර් එක බලන්නත් යන්න පුළුවන්. හැබැයි ඒකට සෑහෙන පඩුපෙල් ගොඩක් නගින්න ඕනේ. එතකොට වයිට් ටවර් එකට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් බ්ලැක් ටවර් එක ළඟින් අනික මෙතනින් පඩිපෙල් වලින්. මම යන කෙනෙක්ට නම් රෙකමන්ඩ් කරන්නේ බ්ලැක් ටවර් එක ළඟ තියෙන පාරෙන් යන්න කියලා. ඒ ඇයි කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දෙන්නම ඇවිදින දවස් දාන වීඩියෝ එකෙන් මෙතන තියෙන ලස්සනයි නිදහසයි හින්දා මම හිතුවා මම මෙතන ටිකක් වෙලා නිදහසේ ඉන්නවා කියලා. හස්බන්ඩ්යි මමයි කතා වෙලා හිටියේ ලන්ච් එකකට ගමු කියලා. හැබැයි මට මෙතන දාලා එන්න හිතුනේම නෑ. ඒ හින්දා මම මන් ළඟ තිබ්බ ස්නැක්ස් ටිකක් මෙතන නිදම්ම කනවා කියලා හිතලා හස්බන්ඩ් ලන්ච් ගන්න කිව්වා. ඒ හින්දා මම තවත් සෑහෙන වෙලා මෙතන නිදහසේ හිටියා. එහෙනම් ඊළඟට බලන්න යන තැන් ගැන ඊළඟ වීඩියෝ එකෙන් බලමු.